සමාජයේ අපි කරන නරක දේවල් තමයි ඉක්මනින් ප්‍රසිද්ධ වෙන්නේ, ඉක්මනින්ම මිනිස්සු රස විඳින්නේ. ඒවට තමයි කැමති නේ. ඒක අපි හොඳ දෙයක් කරොත් සමාජයේ කිසි කෙනෙක් ඒ දේ කියන්නේ නැහැ. මම මෙහෙම ජීවිත ගානක් බේරලා තියෙනවා. මේ සිදුවීම වෙන්නේ 2005 පහේ විතර වගේ වෙන්නේ. මින්නේරිය කැම්ප් එකේදී හත්වන කාලතෝක හමුදාව ඇතුලේ අපේ බලගණයක් තිබුණා. සැපයුම් බලගණයක්. අපි එතනින් තමයි නැගෙනහිර හමුදාව 22000කට සැපයුම් රාජකාරී කළේ. අපේ හිටිය අනදින නිලධාරී කෙනෙක් කරන ලිස්ටේව් කියලා. සර්ගේ ලෙක්චර් එකක් තිබුණා යුනිට් එකේ. මම නිවාඩු දාලා ලිව් චිත් එකක් සාක්ෂි දාගෙන ඉතින් ඒ වෙලාවේ මට සර් අපේ ඉන්න සායම් මේජර් කිව්වා CEO ගේ ලෙක්චර් එකක් තියෙනවා මේ යුනිට් එකට එන්න කියනවා යන්න කියලා. ඊට පස්සේ අපි 15ක් විතර ට්‍රක් එකේ නැග්ගා. නැගලා ඉරලා මේ ගියා ඒ එකේ ගියා ජයසේන ගියා සායම විචරත්න කියලා හිටිය නෝර සර් කෙනෙක් ඉස්සරහම ගොඩක් කට්ටිය හිටියා. විජේරත්න සිසු කුමාර කියලා කොල්ලෝ ගොඩක් හිටියා. අද පියන්ත කියලා තමයි රීදුරෙක් හිටියේ. එයා මැදිරි ගිරිය මේ කතාව අහගෙන නැති. පියන්ත මෙන්න මේකට දාපම් මේකේ කතාව. මේක සත්‍යතාවය දහළු කරන්න ඕනේ නැහැ. එදා මගේ ජීවිතේ පරදුර තියලා මං කරපු ජීවිත ගානක් එතන බේරුවා. ඒ වෙලාවේ මේ වගේ මින්නේරිය කට්ටිය දන්නා පොළොන්නරුවේ ඉඳන් මින්නේරිය පැත්තට යනකොට මින්නේරිය වැව් බන්ටේ කුඩ කන්ද එතන තිබුණ අපේ CCTV පොයින්ට් එකක් දකුණු පැත්තේ. අපි කොහේ ගියත් එතන ලියලා තමයි අර පැත්තට යන්න ඕනේ. දෙපැත්තේ පොයින්ට් එකක් තිබ්බා. හබන්න පැත්තට යනකොට මෙහා පැත්තට යනකොට මින්නේරිය පැත්තට යන තියෙන පොයින්ට් එක. ඒ පොයින්ට් එකේ අපි ලියන්න ඕනේ. ලොරිය තමයි නම්බරේ U6948. ඊට පස්සේ ඒ ට්‍රක් ලේලන් ට්‍රක් එක ඒකේ සුපර් ට්‍රක් ගහලා තිබ්බා. රෙද්ද ගහලා තිබුණේ නැහැ. අපි මම තමයි ස්කෝඩ් එකේ ඉන්නේ වෙපන් එක දාගෙන පැක් ඔක්කොම දාගෙන. ඊට පස්සේ වාහනේ එහෙම නැගලා ඉන්නවා. මම සුපර් ට්‍රක් අල්ලගෙන මම නිකන් රියදුරා ඉන්න තැන තමයි බලන්නේ ඉන්නේ. අපි වෙන කෙනෙක් ගියා ෆයිල් එක අරන් අතන ලියන්න CCMP පොයින්ට් එකේ ලියන්න. ඊට පස්සේ මට එකපාරම මම දැක්ක රියදුරා වාහනේ චුට්ටක් පස්සට එනවා. රියදුරා මෙහෙම කරලා කකුල තිබ්බා. බ්‍රේක් එකට බ්‍රේක් නෑ. ඔය චුට්ට එනවා. ඊට පස්සේ කාටවත් කිය ඉන්න වෙලාවකුත් නෑ. මම ටක් ගාලා එහෙමම පැන්න ට්‍රකින් එළියට. පැනලා එතන පාරයි මේ වගේ ගල් තියෙනවා. හුණු ගාලා ඒ ගල් රෝදෙට දානවා මෙහෙම කරලා. මේ පැත්තේ රෝදෙට මම දානවා. ඊට පස්සේ දදාම පිටිපස්සට එනකම් ආවම දානවා. අනිත් කිසි කෙනෙක් ලොරියෙන් බැස්සේ නෑ. හොඳ ඒ කට්ටිය ඔක්කොම ලොරියෙන් ඉන්දියා. මොකද්ද මේ වෙන්නේ? ඊට පස්සේ වාහන තිබුණා. වාහන දැන් මේ වාහන වදින්න දෙන්නේ නැතුව. එක වාහනයක් ආවා එදා බදාලා දවසක් හරි සෙන්සුරාදා දවසක් වෙන්න ඕනේ. මින්නේරි දේවාලේ තියෙන බදාලා සෙන්සුරාදා. දේවාලට යන අලුතෙන් ගෙන ආපු වාහනයක්. ඊට පස්සේ දැන් ඒ වාහනේ මම මේ ගල දානවා ඒ වාහනේ පැත්තට කපලා ගත්තා. ඔහොමම ගත්තා. එහෙම කොහොම හරි මම ගොඩක් දුර වෙනකන් ආවා. ඒ කාලේ කැමරා ෆෝන් මොකක් කරන්නේ නැහැ. CCTV කැමරාත් ඒ හැටි මොකක් කරන්නේ නැහැ. මම ඕක කොහොම මේ අර බේවල කොහොම හරි ඊට පස්සේ AC බස් එකකුත් මේ පැත්තෙන් ආවා. හොඳේ. AC බස් එකකුත් ආවා. ඒ බස් ආවා මම දානවා. මම කොහොම හරි අර ඊට පස්සේ ලොරිය කැපුණා ITC එක පැත්තට. එතන තියෙන පාබල පුහුණු මැදිස්ථාන මේ පැත්තේ ලොරිය කැවරකුණා. කැවුණා මගේ පැත්තට කැරගෙන මම පුළුවන් තරම් වේගෙන් අනිත් පැත්ත පැනගත්තා. ඒක කොහොම වුණාද කියලා මම දන්නේ. මම පැන්න මං අහු නැත තාටි මම පස්සේ රෝදේට අහු වෙනවා. ඊට පස්සේ එතන ඉන්න CCMP එකේ යුදහම්ද පොලිසිය කට්ටිය කිව්වා 19 අහුණා ලොරියට අහුණා කිව්වා. ඒ කට්ටිය ඉතලා තියෙන මං අහුණා කියලා. ඒක ටික දුරින් වගේ එනකොට මම පල්ලෙහාට එනවනේ. ඊට පස්සේ මම කරපු වැඩේ දැන් මේ වෙලාවනේ දැන් කොහොම කාටවත් දෙයියනේ කියලා අනතුරක් වුණේ නැහැ. හොඳ මහා විශාල අනතුරක් වෙන්න ගියේ එක. අපි ඔක්කොගේ වාසනාවට තමයි දැන් මිය වුණේ. ඊට පස්සේ මම එතන උඩ ආදන් ආවා CC පොයින්ට් එකට ආවා. එනකොට මෙහා පැත්තේ කඩ තියෙනවා. එතන ඉඳලා කිව්වා එයා වාහනේ එක්කන ගිහින් උන්නේ නැහැ නවත්තලා. එයා කිව්වා මගේ දරුවෝ 3 දෙනයි මායි බේරුන්නේ ওই මහත්තයා හින්දා කිව්වා. මට අවුරුදු 20 ගාණක් ඇති ඒතකොට හොඳයි. මම ඊට පස්සේ මගේ ජීවිතේ ඔක්කත් ගැන හිතන්නේ නැත්නම් මම ඒක මේවා කරේ. මොකද ඒවා දන්න කට්ටිය දැන් ඒතකොට අපේ OC හිටියේ මේජා අරෝස රාජපක්ෂ. මම දැන් හිතන්නේ දැන් ජෙනරල් කෙනෙක් කියලා පෙන්ෂන් ගියා දන්නේ. එයා SFP ඉන්නේ. සර්ගේ අතරත් මෙතන වෙඩි වැදිලා තිනවා. සර් තමයි OC හිටියේ. ඊට පස්සේ ඉතින් කළා මම එතන අන්න ඒ වගේ කැපකිරීම කරලා තිනවා. මිනිස් ජීවිත බේරලා තිනවා එතන. හරි මට මේක කියන්නම කියලා හිතුවා. මම ඔය යාළුවන්ට හරි මේ සෙට් වුණාම කියනවා. මෙන්න මෙහෙම මචං මෙයා දන්න කට්ටිය දන්නවා ඒක. මේ ජීවිතුන් අතර ඉන්න මේ කට්ටිය ඔක්කොම. ඒ වගේම මම යාපනයේදී කරා වැඩ කොඩි කාමන් වලදී ඔය අලිමංගල විට්‍රෝගේ ඇවිල්ලා මෙයා වෙලා ඒ ආටි වැටෙන වෙලාවේ කොඩි කාමන් හන්දි ඉන්න වෙලාවේ අපේ බංකරයක් තිබුණා. එතන ඒ මට සරත් කුමාර කියලා ඉන්නවා මේ මාතලේ පැත්තේ කොල්ලේ 576යි 634 සරත් කුමාරගේ නම්බරේ වැඩිට සම්බන්ධය 576යි 634 දේවප්පිය වණ්ඩාර කියලා අපි CAC 83යි 559 යා ඊට පස්සේ 577යි 564 රත්වත්තේ කියලා හොඳේ එයාත් ආමින් ගියා සිග්නල් කොල්ලෙක් එයා 277යි ගණන් නම්බර් 277යි ගණන් තව VI ආරක්
බැල්ලියක් පැටවු දාලා මේ ඊට කලින් දවසක් දවස් මම හිතන් දාලා තියෙන්නේ. මට කිව්වා මේ අපේ සරත් කුමාර දහනායක මේ අර බැල්ලි මෙහෙම පස්ස බිම ඇනගෙන යනවා කිව්වා. මේ උඹට බලන්න පුළුවන් දැහුවා. මං කුඹල එහෙනම් අල්ලගෙන මම බලන්න මොකද්ද කියලා. චූට්ටක් මෙහෙම එළියට තිබුණා. ඊට පස්සේ මං කිව්වා බලන්න කියලා. පැටවු දෙන්නෙකුත් දැන් දාලා කිව්වා බංකරේ ඉන්නේ. ඒ බංකරේ ඉන්න පැටවු දෙනාට කිරි දෙන්නෙත් නැහැ කිව්වා. මේ බැල්ලි එහෙම ඇනගෙන යනවා කිව්වා. ඊට පස්සේ මං කිව්වා එහෙනම් උඹලා අල්ලගනින් කියලා. ඒක මං අතේ සුපින් බෑග් දෙකක් ගැට ගහගෙන මම බැලුවා මොකද්ද කියලා. බලනකොට හොමුගේට මටත් හොයාගන්න බෑ. ඒත් මෙහෙම අදින්නේ නැතුව මම මෙහෙම දෙපැත්තට කර බැලුවා. බලනකොට පැටියේ කාපසට හැර මේ බැල්ලිගේ හිර වෙලානේ. පැටිය මෙහෙම මෙවට කකුල් දෙක ආවේ. ආපස්සට තමයි ඇවිදින් තියෙන්නේ. ඊට පස්සේ මම මෙහෙම කර ඇදලා ඌ මොකලා ඇදලා දැම්මා. ඊළඟ තව බඩේ ඉන්දියා පැටිය. ඒ පැටියව අර බැල්ලි පැටව දාන ස්වභාවික ක්‍රමයටම දාලා තිබුණා. දැන් මම ඔක තමයි හාමුදුරු කෙනෙකුට කිව්වා. මම හාමුදුරු කිව්වා මේ බයිස් යන ගම මේ කලමල් නැග්ගේ හාමුදුරුවෝ දුවලට පොඩ්ඩක් මෙහෙම මම දැම්ම කිරිබන් ඔයක හරි මම ගියා බෑ හාමුදුරුවෝ මම යනගම මම හාමුදුරුවෝ මෙහෙ වැඩක් කරා කිව්වා. පුතේ ඕක කියන්නේ කො නිතරම කියන්නේ කිව්වා. සිවිලි මහරහතන් වහන්සේ උගුරට ඇඟිල්ල ගහලා වමනේ කළා පැටව් 7 දිනක් 7 වෙනි දවසේ පැටව් කනවා කියලා බැලට දුන්නා පැටව් බේර ගන්න. ඒ නිසා මම අහලා තියෙන විදිහට පාත්‍රේ පැත්තෙන් නෙමෙයි බුදුහාමුදුරුවෝ පාත්‍රේ මේ පැත්තෙන් අත ජයනේ සිවිලි මහරහතන් වහන්සේ පාත්‍රේ. පැත්තෙන් දානේ කවදාකවත් වැරදුන්නේ නැහැ කියනවා. මේ එහෙමත් කළේ මං කිව්වා හාමුදුරුවෝ මේ පින කොච්චර බලපාන්න ඕනේ කියලා හාමුදුරුවෝ මට ආයේ ඒ වගේ දෙයක් කරන්න අහුවෙලත් නැහැ මට කිසි කෙනෙක් එහෙම කරා කියලා මට කියලාත් නැහැ මෙහෙමයි කරන්නේ මොකද මම එදා මේ පැටව් එහෙම ගත්තේ නැත්තා අර බංකරය ඇතුලේ අර කිරි නැතුව පැටව් දෙන්නෙකුත් මැරෙනවා අම්මා කෙනෙක් මලකුණු දෙකක් බඩ ඇතුලේ පණුව ගහලා මැරෙන වේදනාව කොච්චරද නේද මේකට සහභාගී වෙච්ච කට්ටිය අදට ජීවිතවල අදට ඒ කට්ටියට මේ පින අයිති වෙන්න ඕනේ මේ වගේ දේවල් මම කරලා තියෙනවා ඈ පොඩි කම්මලවලදී මේවා කරලා තියෙනවා. පස්සේ ආය කතාවක් කියන්න.